ඔයා රොනාල්ඩෝ ෆෑන් කෙනෙක් නම් මේ මැච් එක මිස් කරගන්න හිතන්නවත් එපාද? ඉතින් අද තමයි අල් ක්ලාසිකෝ එක තියෙන්නේ. ඉතින් අද අල් නසර් vs අල් හිලාල් මැච් එක. ඉතින් දන්නවා ඔයගොල්ලෝ මේ මැච් එක වින් කරොත් රොනාල්ඩෝට ෆස්ට් සෞදි ප්‍රෝ ලීග් එක වින් කරන්න පුළුවන්. ඉතින් මේකට රියාඩ් ඩර්බි එහෙම නැත්නම් කැපිටල් ඩර්බි කියලාත් කියනවා. ඉතින් මේ මැච් එක තමයි මේ සෞදි ප්‍රෝ ලීග් එකේ මේ පාර දින සුපිරිම මැච් එක. ඉතින් මේ මැච් එක අද මැච් එකකටත් වඩා යුද්ධයක් වගේ සෞදි වල තියෙන. ඉතින් මේක තමයි සෞදි ප්‍රෝ ලීග් එකේ තියෙන හොඳම ටීම් දෙක. ඉතින් ඔයාලට ලාස්ට් 5 මැචස් වල හෙඩ් ටු හෙඩ් මෙතන බැලුවත් පේනවා මේක වින් කරන්න ෆේවරිට් ටීම් එකක් නැති තරම්. ඉතින් කොහොම හරි ලංකාව වෙලාවෙන් 11 මාර්ට තමයි මේ මැච් එක තියෙන්නේ. ඕගලන්ට දැන් මේ පොයින්ට් ටේබල් එක බැලුවත් පේනවා පොයින්ට්ස් කීයක ගැප් එකක්ද තියෙන්නේ කියලා. ඉතින් සෞදි ප්‍රෝ ලීග් එකේ තියෙන්නේ මැච් 34යි. ඉතින් මේ මැච් එක අල් නසර් වින් කරොත් ඒ වෙලෙම අල් නසර්ට සෞදි ප්‍රෝ ලීග් චැම්පියන්ස්ලා වෙන්න පුළුවන් මේ පොයින්ට් ගැප් එකත් එක්ක. ඉතින් මේක නිකන් හරි අල් හිලාල්ල වින් කරොත් පොයින්ට් ගැප් එක ආයේ ලඟ වෙනවා අල් නසර්ලට. එහෙම වුණොත් ලාස්ට් මැච් එක, ඒ කියන්නේ අන්තිම මැච් එක මේ ලීග් එකේ තියෙන දවසට තමයි කවුද සෞදි ප්‍රෝ ලීග් චැම්පියන්ස්ලා කියලා තීරණය වෙන්නේ. ඉතින් ඔයා රොනාල්ඩෝ ෆෑන් කෙනෙක් වුණත් මෙසි ෆෑන් කෙනෙක් වුණත් මම කියන අනිවාර්යයෙන්ම මේ මැච් එක බලන්න. මොකද ෆුට්බෝල් ෆෑන් කෙනෙක් විදිහට බලන්න පුළුවන් හොඳ මැච් එකක් මේක. ඉතින් ඔයාට හිතෙන විදිහට මේ මැච් එක වින් කරලා ඉවරලා අද රොනාල්ඩෝට පුළුවන් විදිහට පළවෙනි සෞදි ප්‍රෝ ලීග් එක වින් කරන්න. එහෙම හිතනවා අනිවාර්යයෙන්ම පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න රොනාල්ඩෝ කියලා. ඉතින් ඒ වගේම තමයි ෆලෝ කරලා නැති දැම්ම ෆලෝ කරලා තියාගන්න.